අපි අද කතා කරමු ඕස්ට්‍රේලියාවේදී කොන්දේ කැක්කුමක් හැදුන කෙනෙකුට ආයුර්වේදීය ප්‍රතිකාර කොහොමද කරන්න කියන එක ගැන. ආයුබෝවන් මම වෛද්‍ය මහේෂ් ජයතිලක මම ආයුර්වේද වෛද්‍යවරයෙක් මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. අපි අද කතා කරමු කොන්දේ කැක්කුම ගැන. කොන්ද ආශ්‍රිතව ඇති වෙන වේදනා තත්ත්වය කියලා අපිට මේක සරලව හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ටිකක් බර වැඩ කරන අයට ඊට පස්සේ වැරදි ඉරියව්වකින් ඉඳගෙන හිටියොත් වැරදි ඉරියව්වකින් මොනවා හරි වැඩක් කරොත් කොන්දේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔෆිස් වල වැඩ කරන අයට එකම ඉරියව්වකින් ඉන්න අයට කොන්දේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. කොන්දේ කැක්කුමකදී එකපාර ඇති වෙන කොන්දේ කැක්කුමක් වෙන්නත් පුළුවන්. සමහරලාට ටික වැඩි වෙලා ටික කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච කොන්දේ කැක්කුමක් වෙන්නත් පුළුවන්. ඇත්තටම අපි ප්‍රතිකාර කරනකොට මේ දෙකට ප්‍රතිකාර කරන්නේ දෙවිදිහකට. සාමාන්‍යයෙන් ක්ෂණිකව ඇති වෙච්ච එක කොන්දේ කැක්කුමකදී අපි ඒ අවස්ථානුකූලව ඇති වෙලා තියෙන වෙනස් වීම ගැන තමයි බලන්නේ. ඊට අමතරව ටික කාලයක් ගියප එකකදී අපි බලනවා වෙනත් ඒකට අදාළ වෙනත් කාරණා තියෙනවද කියලා. විශේෂයෙන්ම අස්ථි ආශ්‍රිතව ඇති වෙලා තියෙන වෙනස්කම්, ඊට පස්සේ ඔස්ටියෝපොරොසිස් වගේ රෝග තත්ත්වයන් තියෙනවද කියලා අපි බලනවා. සාමාන්‍ය පොඩි කොන්දේ කැක්කුමක් නම් තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී ආයුර්වේද තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සීතෝදක, නිර්ගුණ්ඩ ආදී ඊට පස්සේ සාක්ෂපාදී වගේ තෙල් එකක් අරගෙන ඒක චුට්ටක් රත් කරලා මද රස්නේ කොන්දේ ආලේප කරන්නත් පුළුවන්. මේ තෙල් වර්ග තුනම ගන්න ඕනේ. තුනෙන් මොකක් හරි එකක් ගන්න. තෙල් වර්ග ගොඩක් තියෙනවා ගන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ ඕගොල්ලන්ට ගොඩාක් ලෙඩවලට පාවිච්චි කරන්න පුළුවන් මූලික තෙල් වර්ග තුනක නම් තුන තමයි මම ඔය කිව්වේ. තුනෙන් එකක් ගන්න. ඒ වගේ තමයි මේ තෙල් එක ගානකොට මේ ඇඟේ බර දාලා අතුල්ලන්න යන්න එපා. මේ කොන්දට බර දීලා හරිම මෘදු විදිහට සම්බාහනය කරන්න. මාංශ පේශී බුරුල් වෙන එක, එතන ඉන්ෆ්ලමේෂන් එක අඩු වෙන එක තමයි කරන්න අපි try කරන්නේ. වඩාත්ම හොඳයි මූලික අවස්ථාවේදී ඉදිමුම රත් වෙලා රස්නේ වගේ තියෙනවා නම් සර්ෂපාදී තෙල් එක පාවිච්චි කරන එක. හැබැයි ඕනම අවස්ථාවකදී හොඳ තෙල් එකක් තමයි නිර්ගුණ්ඩ ආදී කියලා කියන්නේ. සීතෝදකත් ඕනම අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම වෙලාවකදී මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ඒකට කෝල් එකක් දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මං කියන්නම් මොකද්ද පාවිච්චි කරන්න ඕන තෙල් එක. ඔය තෙල් තුනෙන් එකක් පාවිච්චි කරන්න ඕනද? එහෙම නැත්නම් වෙන තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. මේ තෙල් වර්ග ගන්නකොට ඕස්ට්‍රේලියාවේ හොයාගන්න පුළුවන් තෙල් වර්ග තුනක් තමයි මම ඔය කිව්වේ. ඒක සිංහල කඩවල වල තියෙනවා. ඊට අමතරව තවන්නත් පුළුවන්. තවනකොට තැවිලි පොට්ටිනේ හොයාගන්න අමාරු නම් උණු වතුරෙන් නිකන් මද රස්නෙන් තැව්වත් කමක් නැහැ. මොකද අපිට එතනට ඕනේ බ්ලඩ් සප්ලයි එක, බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරන එක සහ එතන ඉන්ෆ්ලමේෂන් එක අඩු කරන එක. සතියක් විතර යනකොට ඒක අඩු වෙන්නේ නැත්තම්, අඩු වෙන ගතියක් නැත්තම් ඔයාලට තේරෙනවා නම් මේක ටික වැඩි වෙනවා කියලා හරි. අන්න ඒ වගේ වෙලාවකදී වෛද්‍යරෙක් ගාවට අනිවාර්යෙන් යන්න කොන්දේ කැක්කුම කියන එක අමතක කරලා දාලා සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න එපා. ඕනම දෙයක් මූලික අවස්ථාවේදී අඳුර ගන්නකොට ඉතාමත් ඉක්මනට හොඳ කරන්න පුළුවන් සහ අවශ්‍ය අනෙකුත් ප්‍රතිකාරම ගන්න හරිම ලේසියි. හැබැයි බැරි වෙලාවකට ටිකක් කල් ගියොත් අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට අමාරුයි මේක හොඳ කරන්න. ඕස්ට්‍රේලියාවේදී බොහෝ රෝගීන් මගේ ගාවට එන්නේ මෙන්න මේ කියන අවස්ථාවේදී. ඒ කියන්නේ යාට කොන්දේ කැක්කුමක් ඇවිල්ලා එයා වෛද්‍යවරයෙකුට පෙන්නලා එයාගෙන් යම්කිසි ප්‍රතිකාර අරගෙන ඊට පස්සේ වේදනානාශක භාවිතා කරලා නමුත් කොන්දේ කැක්කුම තවදුරටත් තියෙනවා කියන ස්ටේජ් එකේ තමයි ගොඩක් වෙලාවට මගේ ගාවට එන්නේ. ඒ වගේ අවස්ථාවකදී මම මුලින්ම කරන්නේ එයා ළඟ තියෙන රිපෝට් එකක්, MRI එකක්, CT එකක්, X-ray එකක් හරි මොකක් හරි තියෙන රිපෝට් එකක් අරගෙන බලලා එයාගේ තියෙන රෝග තත්ත්වය ගැන හොඳ අවබෝධයක් අරගන්න එක. ඒ අනුව ට්‍රීට්මන්ට් එක ප්ලෑන් කරන එක. ආයුර්වේද ට්‍රීට්මන්ට් වලදී පුද්ගලයාගෙන් පුද්ගලයාට ට්‍රීට්මන්ට් එක වෙනස්. ඒතකොට අපිට හැමෝටම ගැලපෙන එක ප්‍රොටෝකෝල් එකක් නැහැ. ඒතකොට මේගොල්ලන්ට හැමෝටම මෙන්න මේ විදිහට කරන්න ඕනේ, මේ පිළිවෙලට කරන්න ඕනේ කියලා එහෙම මැප් එකක් නැහැ. ඒතකොට අපි පුද්ගලයා අනුව ට්‍රීට්මන්ට් එක වෙනස් කරනවා. ඒතකොට ට්‍රීට්මන්ට් එක තීරණය වෙන්නේ පුද්ගලයාගේ ප්‍රകൃතිය, ඒතකොට ශරීරයේ තියෙන වෙනස්කම් සහ එයාගේ රෝග තත්ත්වය මත. අපි රෝගියෙකුට ප්‍රතිකාර කරනකොට රෝගයාගේ රෝග මූලයට ප්‍රතිකාර කරන්නේ. එතකොට අපි රෝගයාගේ සයින් එකට, සිම්ටම් එකට ප්‍රතිකාර තෝරන්නේ නැහැ. ඒක නිසා ආයුර්වේද ප්‍රතිකාර ගන්න එනවන මුලින්ම තමන් ගාව තියෙන රිපෝට්ස් ඔක්කොම ටික අරගෙන වෛද්‍යවරයා හම්බෙන්න එන්න. මේ කොන්දේ කැක්කුමේම අතුරු ප්‍රතිඵලයක් විදිහට කකුල දිගේ යන කැක්කුම, කකුල දිගේ කරන්ට් එකක් යනවා වගේ එකක්, කකුලේ බර ගතියක්, ඊට අමතරව කකුල උස්සලා ඇවිදින්න අමාරු ගතියක් වගේ එන්නත් පුළුවන්. ඒක ගැන අපි ඉදිරි වීඩියෝ එකකදී ගැඹුරින් කතා කරමු. කොන්දේ කැක්කුම අපිට සාමාන්‍ය ජීවිතයේදී හම්බෙන විවිධ ආකාර තියෙනවා. මම ඒවා එකින් එක ගැන පැහැදිලි කරලා වෙනම දීර්ඝ වීඩියෝ එකක් දාන්න. මේ වීඩියෝ එක හැමුණොත් එහෙම දිග වැඩි වෙනවා.
මේ ගැන මොනහරි දැනගන්න තියෙනවා අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. වෙබ්සයිට් එකේ ලියපු ආටිකල්ස් තියෙනවා. ඒතකොට ප්‍රතිකාර කරන විදිහ ගැන තියෙනවා. ඒ දේවල් වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. www.mayuhealth.com.au තමයි අපේ වෙබ්සයිට් එක. මම ෆෝන් නම්බර් එකත් යටින් දාන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකේ අපොයින්ට්මන්ට් එකක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙබ්සයිට් එකෙන් කම්මැලි වගේ නම් අපොයින්ට්මන්ට් එක දාන්න ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් වෙලාවක් අපිට කියන්න පුළුවන්. එතකොට එහෙම ඇවිල්ලා ඔයාට ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාට තමන්ගේ රෝගී තත්ත්වය ගැන දැනගන්න ඕන නම් ඒක ගැන ආයුර්වේදීය කොහොමද ඒක වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න ඕන නම් අපේ තියෙනවා විනාඩි 30ක ෆ්‍රී කන්සල්ටේෂන් එක. අන්න ඒකත් බුක් කරන්නත් පුළුවන්. ඒකත් වෙබ්සයිට් එකෙන් තමයි බුක් කරන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි අද කියන්න ඕනුනේ. අපි ඉස්සරහ වීඩියෝ එකකදී තවත් මේ වගේ රෝගී තත්ත්වයක් ගැන සහ ඔස්ට්‍රේලියාවේදී අපි කොහොමද මේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්න කියන එක ගැන සාකච්ඡා කරමු. එහෙනම් බොහොම ස්තුතියි අද වීඩියෝ එක ඉවරනකම් බැලුවට.